දිග ලස්සන නිරෝගී කොණ්ඩයක් හිමි කරගන්න කාන්තාවන් හැමෝම කැමතියි. දිග ලස්සන නිරෝගී කොණ්ඩයක් කියලා කියන්නේ කාන්තාවට ආභරණයක්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කොණ්ඩේ ලස්සනට දිගට නිරෝගීව වවා ගන්න පුළුවන් හොඳ සත්කාරයක් ගැන. එහෙනම් අපි බලමු කොහොමද මේ සත්කාරය කරන්න කියලා වගේම මොනවද අපිට මේ සත්කාරය කරන්න ඕනි වෙන්නේ කියලා. මේක හදන්න අපිට මුලින්ම ඕනි වෙනවා කෝමාරිකා. මේක සඳහා ඔයාට කෝමාරිකා ජෙල් අරගන්නත් පුළුවන්, ස්වභාවික කෝමාරිකා අරගන්නත් පුළුවන්. පිරිසිදු භාජනයක් අරගෙන අපි මුලින්ම මේ කෝමාරිකා මදය සූරලා ඒ භාජනයට දාගන්න ඕනි. කෑලි නැති වෙන විදිහට ජෙල් එකක් විදිහට ඔයාලා මේ කෝමාරිකා මදය සූරලා ගන්නව නම් ගොඩක්ම හොඳයි. ඊළඟට අපි මේ කෝමාරිකා එකට එකතු කරනවා බිත්තරයක්. ඔයාලට මේක සඳහා එක බිත්තරයක් හොඳටම ඇති. බිත්තරයත් එකතු කරාට පස්සේ ඊළඟට අපිට තියෙන්නේ මේ දෙක හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි මේ හදාගත්ත මිශ්‍රණයටම එකතු කරගන්න ඕනි පොල් තෙල් තේ හැඳි දෙකක්. මේ සේරම හොඳින් කලවම් වෙලා නැහැ වගේ හිතෙනවා නම් ඔයාලට පුළුවන් මේ සේරම ටික එකට එකතු කරලා බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට ඔයාලට කැමති නම් මේකට විටමින් කරල් දෙකක් එකතු කරගන්න පුළුවන්. මේක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට කැමති නම් විතරක් මේක එකතු කරගන්න පුළුවන්. මේක එකතු කරගත්තාම ඒකිනුත් ඔයාලගේ කොණ්ඩෙට හොඳ පෝෂණයක් ලැබෙනවා. ඊළඟට අපිට තියෙන්නේ මේ හදාගත්ත මාස්ක් එක අපේ කොණ්ඩෙට දාන්න. ඉතින් මේක දානකොට ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේක තෙල් දාපු කොණ්ඩෙට ගාන්නේ නැහැ. මොකද එහෙම ගෑවොත් අපිට ලැබෙන ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්. මේක අපේ කොණ්ඩෙට දාලා විනාඩි 30ක් වේලෙන්න ඇරලා ඊළඟට අපිට මේක සෝදලා අයින් කරන්න පුළුවන්. මේක ඔයාගේ කොණ්ඩෙට සතියකට දෙවතාවක් වගේ කරන්න පුළුවන් නම් මේකෙන් ඔයාට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. කිසිම අතුරු ආබාධයක් නැතුව ඔයාගේ කොණ්ඩේ වර්ධනය කරගන්න වගේම කොණ්ඩෙට හොඳ පෝෂණයක් ලබා දෙන්නත් මේ සත්කාරය උදව් වෙනවා.